සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. අපි දැන් ආරම්භ කරමු Truth with Don වැඩසටහන. අද මම ඔබව රැගෙන යන්නේ දෙවියන් වහන්සේ වැඩ වාසය කරන ස්ථානයට. ඒ කියන්නේ ස්වර්ගයටද? නෑ මේ පොළොව මත. මෝසෙස් මිස්ර දේශයෙන් තම සෙනග ඉස්රායල් ජනතාව නිදහස් කරගෙන කාන්තාරයේ ඇවිදගෙන එමින් සිටිනවා පොරොන්දු දේශය කරා. මාස 3ක් ගෙවුණා. මේ අතරමඟදී ඒගොල්ලන්ට සිද්ධ වුණා අමලෙක්වරු පරාජය කරන්නට. මෝසෙස් යාඥාවෙන් සිටින අවස්ථාවේදී ජොසුවා යුද කරමින් මේ අමලෙක්වරු පරාජය කළා දෙවියන් වහන්සේගේ ආධාර උපකාරය. දැන් එනවා සීනායි කාන්තාරයට. සීනායි කන්ද පාමුල. දෙවියන් වහන්සේ මෝසෙස්ට අණකරනවා මේ සීනායි කන්දට නගින්ට දෙවියන් වහන්සේගේ අණපනත් ලබා ගන්නට. මෝසෙස් ඉස්රායල් සෙනග දවස් 3ක් පිරිසිදුව ගත කරලා මේ කන්ද උඩට නගිනවා. මේ කඳු මුදුන ගිගුරුම් හඬ සහිතව විදුලිය විහිදවමින් විශාල වලාකුළකින් වැසී තිබෙනවා. දෙවියන් වහන්සේ මේ මනුෂ්‍යයා අතරට පැමිණ සිටිනවා. දැන් මෝසෙස් දෙවියන් වහන්සේ සමග කතා කරන්නට යනවා. මෙසේ මෝසෙස් කඳු මුදුනට ලගිනවා. ඔහු දින 40ක් මේ කඳු මුදුන මත කාලය ගෙවනවා. සම්පූර්ණ දවල් හා රාත්‍රී. මේ වෙලාවේදී දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා, අණකරනවා, මම පෙන්වන සැලසුම අනුව නුඹ මේ කාන්තාරයේදී මණ්ඩපයක් සාදන්න ඕනේ. ඒ මණ්ඩපය වැඩ කටයුතු කිරීම සඳහා ඊශ්‍රායල් ජනතාවගෙන් සිත් පොළඹවන අයගෙන් මට මගේ පඬුර ගෙනල්ලා ලබා ගන්න ඕනේ. ඒ මොනවද? නිල්, දම් පැහැති නැත්නම් රත් නිල්, රතු පැහැති, නූල්, හන නූල්, ඒ වගේම රත්තරන්, රිදී, මැණික්, ඒ වගේම තෙල් වර්ග, සුවඳ ද්‍රව්‍ය වර්ග, එළුහම්, රතු සායම් පෙවූ බැටළුහම්, තහසම්, සිටිම් ලී වැනි දේවල් අවශ්‍ය වෙනවා මේ මණ්ඩපය සාදන්නට. මණ්ඩපය සෑදීමේ අරමුණ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාත් සමග කරගන්නා වූ ගිවිසුමේ සලකුණක් බවට පත් වෙනවා. ඔබ දන්නවා පළවෙනි ගිවිසුම සතෙක් මරලා හමක් අරගෙන ලේ වගුරුවලා ඒ හැම ඇඳුව දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආදම් ඒවට. ඒ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා පාපයෙන් ගලවා ගන්න බවට, අකීකරු කමෙන් ගලවා ගන්න බවට, තමගෙන් ඈත් යන මනුෂ්‍යයා තමුන් ළඟට ආපහු කැඳවා ගන්න බවට දෙන එක්තරා පොරොන්දුවක්. නොවට පොරොන්දු වුණා නැවත වතාවක් ගම් වතුරෙන් මේ දේශේ විනාශ කරන්නේ නැහැ කියලා. ඒ ගිවිසුමේ ලකුණක් ලෙස දේ දුන්න තැබු බව ඔබ ඇසුවා. අද දෙවියන් වහන්සේ තමුන්ගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් ඇලි දෙකක් මෝසෙස්ට දෙන්න යනවා, තවත් අනපනත් සමගින්. දැන් මෝසෙස් මේ දර්ශනය බලමින් මේ කාන්තාර මණ්ඩපය, මේ කාන්තාරයේ මැද්දේ හදන්න යනවා මේ ගිවිසුම් මණ්ඩපය. සියලු සැලසුම්, මිනුම්, පාවිච්චි කරන ද්‍රව්‍ය, පාවිච්චි කරන විදිය, ඒ සෑම දෙයක්ම දෙවියන් වහන්සේ මෝසෙස්ට පෙන්වුවා. මෝසෙස් ප්‍රඥාවන්ත වූ දෙවියන් වහන්සේ තෝරගත්තා වූ මනුෂ්‍යයන් ලවා
මෙය සාධනවා. මෙහි පළවෙනි අරමුණ මූලික අරමුණ සුදු දෙවියන් වහන්සේ පෞකාර මනුෂ්‍යයා අතර වැඩ වාසය කිරීම. මෙයින් පෙන්වන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය. මනුෂ්‍යයාට ඇති දේව ප්‍රේමය අගාපේ. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන මොනවද? දෙවියන් වහන්සේ ප්‍රේමයය. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට අනකලේ තමාගේ බුද්ධියෙන්, තමාගේ ශක්තියෙන්, තමාගේ වීරියෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට. මම ආරම්භයේදීම ඔබෙන් අහනවා, ඔබ කාට හරි ප්‍රේම කරනවද? ඔබේ ප්‍රේමය ඒ අයට පෙන්වන්නේ කොහොමද? ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවද? දෙවියන් වහන්සේ ඔබේ ප්‍රේමය දැන හඳුනාගන්නේ කොහොමද? ඔබ කොහොමද දෙවියන් වහන්සේගේ ප්‍රේමය හඳුනාගන්නේ? අද පිළිතුරු සොයා බලන්න ඕනේ. දැන් අපි මේ කාන්තාර මණ්ඩපය නැත්නම් ගිවිසුම් මණ්ඩපය ගැන විස්තර බලමු. මෙන්න ඔබ ඉදිරියේ තිබෙනවා කාන්තාර මණ්ඩපයේ දල සැලැස්මක්. මේට වඩා හොඳට ලස්සනට තව කාට හරි අඳින්න පුළුවන් ඇති, සැලසුම හදන්න පුළුවන් ඇති. මට පුළුවන් විදිහට මේ දල සැලැස්ම හදා තිබෙනවා ඔබට දර්ශනය වෙන පරිදි. මේ තමයි කාන්තාර මණ්ඩපයේ පිටමළුව. එය තිර වලින් ආවරණය කර තිබෙනවා. හතර වටේටම. මේ කාන්තාර මණ්ඩපය වටා ඊශ්‍රායල් ගෝත්‍ර 12 කඳවුරු බැඳගෙන සිටිනවා. උඩ පැත්ත උතුර, යට පැත්ත දකුණ, මගේ දකුණ අත පැත්ත නැගෙනහිර, වම් අත පැත්ත බස්නාහිර. දැන් ඔබට පේනවා උතුරු පැත්තෙන් ගෝත්‍ර 3ක්. නප්තලි, දාන්, ආෂෙර්. නැගෙනහිර පැත්තෙන් ගෝත්‍ර 3ක්. සාබුලෝන්, ජුදා, ඉස්සාකර්. දකුණු පැත්තෙන් ගෝත්‍ර 3ක්. ගාද්, රූබන්, සිමියොන්. බස්නාහිර පැත්තෙන් ගෝත්‍ර 3යි. බෙන්ජමින්, ඒප්‍රයිම්, මනස්සේ. මෙන්න ගෝත්‍ර 12. ඔබට පේනවා මේ ගෝත්‍ර 12 මේ කඳරු මේ මණ්ඩපය වටා තමන්ගේ ගෝත්‍ර අනුව මේ තමන්ගේ පවුල් අනුව මේ කඳවුරු සාදාගෙන තියෙන විදිහ. මේන් නැගෙනහිර පැත්තට වෙන්න මේ මධ්‍යස්ථව යුදාගේ ගෝත්‍රය තමයි කඳවුරු බැඳගෙන ඉන්නේ. නැගෙනහිරින් හිරු පායනවා. ඒ හිරු පායන දිහාවෙන් තමයි යුදා ඉන්නේ. අරුණාලෝකයේ ඉස්සෙල්ලම වැටෙන්නේ මේ යුදාගේ කඳවුරට. මේ ගෝත්‍ර 12න් යුදා විශේෂම ගෝත්‍රයක් වෙනවා. හේතුව මේ යුදාගේ ගෝත්‍රයෙන් තමයි සිංහයෙක් නැගිටින්න යන්නේ. යුදා ගෝත්‍රය තමයි සිංහයාගේ කොඩිය යටතේ ඉන්නේ. ඒ යුදාගේ ගෝත්‍රයේ සිංහයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. සිංහයා වනාන්තරයේ රජුරු වගේම මේ යුදා ගෝත්‍රය මේ මුළු ලෝකයටම රජුරුවන් නියෝජනය කරන පුද්ගලයා වෙනවා. කණ්ඩායම වෙනවා. දොරටුව තියෙන්නේ ඒ පැත්තේ. ඔබට පේනවා මේ කාන්තාර මණ්ඩපය මේ වටා තියෙන පිටමළුව තිර රෙදි වලින් ආවරණය කරලා තියෙනවා. නමුත් මේ යුදා ඉන්න පැත්තේ පමණක් එක් දොරටුවක් තිබෙනවා. මේ දොරටුව තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නියෝජනය කරන්නේ. යේසුතුමා කිව්වා මම තමයි දොරටුව. මා තුලින් ඇතුල් වෙන්න දෙවියන් වහන්සේගේ පාමුල පැමිණෙනවා. වෙන කිසිම මාර්ගයක් වෙන කිසිම දොරටුවක් නැහැ දෙවියන් වහන්සේගේ පාමුලට යන්න, ස්වර්ගයට යන්න. යේසුස් ක්‍රිස්තුස් තුමා හරහා පමණයි
මේ දෙවියන් වහන්සේ වැඩ වාසය කරන තැනට යන්න පුළුවන්. එහෙමනම් එකම දොරටුවයි තිබෙන්නේ. හැබැයි මෙතන ලියලා නැහැ මේ පේතෘස් දොරටුවේ යතුරු තියාගෙන ඉන්නවා කියලා නම් මොකද කණ්ඩායම් හිතාගෙන ඉන්නවා පේතෘස් තුමා යතුරු තියාගෙන ස්වර්ගයේ දොරටුව මුරකාවල් කරනවා කියලා. එහෙම එකක් නැහැ. ජේසුස් වහන්සේ තමයි දොරටුව. ජේසුස් වහන්සේ තුලින් තමයි දෙවියන් වහන්සේගේ පාමුලට ඇතුල් වෙන්න පුළුවන්. දැන් මේ කාන්තාර මණ්ඩපයට ඇතුල් වෙන විට කාන්තාර මණ්ඩපෙන් පිට ඉන්න මේ ගෝත්‍ර 12 අතර ඉන්න පාපයක් කරපු අයට පුළුවන් තමුන්ගේ පාපය පාපොච්චාරණය කරමින් සත්වයේ ගෙනවිත් මෙම පූජාසනය මත පූජා කරන්න. ඔබ දැනටමත් අසා තිබෙනවා එළුවෝ, බැටළුවෝ, ගවයෝ, පරවියෝ, කොබෙයෝ. දුප්පත් කෙනෙකු නම් පරවියෝ, කොබෙයෝ අරගෙන එන්න පුළුවන්. මේ පාපයක් කරන ලද මේ බාහිර ලෝකයේ මිනිසයා ඒ සතා ගෙනවිත් මේ දොරටුවට ඒ සතාගේ හිස මත අත තබමින් තමුන්ගේ පාපෝච්චාරණය කරන්න ඕනේ පාපය. ඒ කියන්නේ නිතර පාප කරන්න නෙවෙයි තමුන්ගේ පාපයෙන් මිදී පාපෙන් තොර ජීවිතයක් ගත කරන පිණිස. ඉතින් මේ ස්ථානයේ සේවය කරනවා මේ ස්ථානයේ නම් නොකරන ලද ගෝත්‍රය. මේ ස්ථානයේ නම් නොකරන ලද ගෝත්‍රය තමයි ලෙවි. මේ ගෝත්‍ර 12ට අයිති නෑ මොකද ලෙවි තෝරගත්තා දෙවියන් වහන්සේගේ සේවය පිණිස. දැන් ලෙවි පූජකයා අද දවසේ මේ ස්ථානයේ සේවය කරන ලෙවි පූජකයා මේ සත්‍යව බාර ගන්නවා. හරකෙක් නම් මේ පූජාසනය මත මේ පිට කොන් හතරේ ගැටගසා තිබෙන කොන් හතරේ නිමවා තිබෙන හරකන් හතරේ මේ කොනක ගැට ගහනවා. මේ පූජාසනයේ කොන් හතර වටා හරක්න් හතරක් තිබුණා. මේ හතර කොනේ තිබෙන්නේ හතර දිශාව පෙන්눔 කරන්නට. ඒ තමයි උතුරු දකුණ නැගෙනහිර බටහිර. මේ ස්ථානයේ කෙරෙන සියලු පූජාවන් සකල ලෝකේ ජීවත් වෙන සියලුම ජනතාවට අදාළයි. මොකද දිශා හතරටම මේක අදාළ වෙන නිසා. ඉතින් ලෝකේ ඕනම පුද්ගලයෙකුට පුළුවන් තමුන්ගේ පාපය පාපෝච්චාරණය කරමින් මේ පූජාසනය අභියසර පැමිණෙන්න. පූජකවරු මේ සත්තු බාරය අරගෙන ඒ අය මේ අංගේ ගැට ගහලා තියෙනවා ඒ කාර්යයන් කෙරෙන තුරු. එවිට මේ ගෙනෙන සතා හරකෙක් නම් අපි දන්නවා මේ ස්ථානයේ තියෙන ඒ කිලිටි ගඳට පිළුණු ගඳට මේ ලේ සුවඳට මේ හරක දඟ කරනවා. මේ නිසා මේ හරකගේ පා පහරවල් මේ පූජාසනයට වදින්න පුළුවන්. ඒ නිසා තමයි මේ යටින් ඔබට පේනවා ඇති පූජාසනයේ යට ඉඳලා මැද හරිය දක්වා දැලක් නිර්මාණය කරලා තියෙනවා හතර කොනේම. මේක මට ඔබට විස්තර කරන්න පුළුවන් ලේසියෙන්ම මෝසෙස්ගේ ජීවිත කතාවෙන්. මෝසෙස් දෙවියන් වහන්සේ කැඳවද්දී සේවයට ගිනිගත් පඳුර අභියසදී අනේ ස්වාමිනී මම කතිකාවට දක්ෂයෙක් නොවේ. ස්වාමිනී මම කවුද පාරාව ළඟට යන්න? එතු මං කියන දේ අහන එකක් නැහැ. ඊශ්‍රායල් ජනතාවවත් මං කියන දේ ඇහුවේ නැහැ. ඒ නිසා තමයි මට මේ අවුරුදු 40ක් මේ මිදියන් කාන්තාරේ දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ එළු බැටළු රැළවල් බලාගෙන. ඒ වගේම මම කතාවට දක්ෂ නැහැ. මම අදක්ෂයෙක්. ඔබතුමා වෙන කවුරු හරි යවන්න. නමුත් දෙවියන් වහන්සේ අනකල විට මෝසෙස් මුඛය මෙව්වේ දෙවියන් වහන්සේ වන මම නොවේද? කතා කරන්න ශක්තිය දෙන්නේ මම නොවේද? නුඹට උදව්වට මම ආරොන් ඔබේ සහෝදරයා වැඩිමහල් සහෝදරයව ගන්න උදව් කරනවා.
ඔහු සමග මිසරේ පාරාව ළඟට යන්න ඕනේ. ඊට පස්සේ මොකද උනේ? මේ දුර්වලයි කියලා පිළිගත මේ මෝසෙස් දෙවියන් වහන්සේගේ නාමයෙන් පාරාව මිසරේ රජුරුව ළඟට ගිහිල්ලා අභියෝග කරනවා. අපේ ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට පූජා උපකරන්නට කාන්තාරයට යන්න ඕනේ. ඔහු වරින් වර දඬුවම් එවන පිණිස දෙවියන් වහන්සේ වෙත තමුන්ගේ අත දිගු කරනවා. ඒ දඬුවම් ඉවත් කරන පිණිස දෙවියන් වහන්සේට යාඥා කරනවා. ඔහු දැන් ඊටාම බලවත් නායකයෙක්. මේ ගෝත්‍ර 12ට ලිවිත් සමග ගෝත්‍ර 12ට අයිති පිරිමි පුද්ගලයන් ලක්ෂ 6ක් පමණ සිටිනවා. එසේනම් කාන්තාව දරුවෝ සමග මේගොල්ලෝ අඩුම තරමින් ලක්ෂ 20ක්වත් ඉන්නවා ඇති. මිලියන 2ක්. මේ මිලියන 2ක ජනතාවගේ නායකයා තමයි දැන් මේ මෝසෙස්. එහෙනම් මේ ස්ථානයේදී මේ බඳින්න ගෙන හරකා තමුන් දෙවියන් වහන්සේට පූජාවෙන්ට යනවා කියලා දන්නේ නැහැ. තමුන් මැරෙන්න යන බව දැනගන්නවා. දඟලනවා. මේ ස්ථානයේ මේ බඳින ලද හරකා දඟලනවට ආරක්ෂාවට මේ දැල තිබෙනවා. ඒ වගේ තමයි ඔබව කැඳවන විට ඔබ දෙවියන් වහන්සේට නිදහසට හේතු දක්වාවි. වෙන වෙන කතන්දර ඔබට කියන්න තියෙවි. ඔබේ අකීකරුකම් දඩබ්බරකම් මිදිලා දෙවියන් වහන්සේ ළඟට ආවහම ඔබ දෙවියන් වහන්සේට කීකරු පූජාවක් බවට පත් වෙනවා. හොඳයි. දැන් මේ පූජාසනය උඩ පූජා කරනු ලබනවා ඒ ගෙන සත්වයාගේ මාංශමය කොටස් හැම ගොම මේ කඳුරෙන් පිටත ස්ථානයක පුලුස්සා දමනු ලබනවා. පූජකයා මේ ස්ථානට පැමිණ මෙසේ කරනවා. තව ඉදිරියට යන්න පුළුවන් පූජකයාට උදේ සවස ඉදිරියට යන විට ඔහුට ලැබෙනවා දකින්නට වතුර භාජනයක්. මේ වතුර භාජනය කොටස් දෙකකින් සමන්විතයි. එකක් තමයි වතුර බේසම. බේසම ඒ වගේම පොළොව මත තිබෙනවා යම් ගැටියක් සහිත කොටසක්. මේ භාජනයේ වතුර වලින් පිරීලා තිබෙනවා. පූජාසනය පසු කර යන පූජකයෝ මේ ස්ථානයේ සේවය කරන්නට යන පූජකයෝ මේ වතුර වලින් තමුන්ගේ අත්පා සෝදගනු ලබනවා. ඔවුන් නාගෙන පිරිසිදුව ඉන්නවා. මෙතෙන්දි තමුන්ගේ අත්පා පිරිසිදු කරගන්නවා. එසේ නොමැතිව මේ වතුර භාජනය පසු කර යන්නට කිසිවෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. භාජනයේ පිටපැත්තේ තිබෙනවා ඊශ්‍රායල් කාන්තාවන් මුහුණ බලන කණ්ණාඩි අලවල. එතකොට මේ පැමිණෙන පූජකයාට තමුන්වම සෝදිසි කරගන්න පුළුවන් මේ කණ්ණාඩි වලින්. ඔහුට පහසු වෙනවා ඔහුගේ පිරිසිදුභාවය මේ වතුර වලින් ලබා ගන්න. මණ්ඩපයට ඇතුළ පූජාසනය පසු කර ශුද්ධස්ථානයට යන විටත් ශුද්ධස්ථානය පසු කර නැවත මණ්ඩපයෙන් එළියට පැමිණෙන විටත් මේ වතුර භාජනය හරහා යා යුතුයි. සෑම පූජකයෙක් පිරිසිදු කරගත යුතුයි. මේ වතුර භාජනයෙන් අපිට පෙන්වන්නේ මොකද්ද? මම ඔබට කිව්වා කොටස් දෙකක් තිබෙනවා කියලා වතුර භාජනයේ. වතුර කොටස පිටට වැටෙන වතුර එකතු වෙන කොටස. මෙය සුද්ධ බයිබලයට සමාන කරනු ලැබිය හැකියි. බයිබලයේ කොටස් දෙකක් තිබෙනවා. අලුත් ගිවිසුම සහ පරණ ගිවිසුම. පරණ ගිවිසුම මත රඳාගෙන තිබෙන්නේ අලුත් ගිවිසුම. මෙය ඊශ්‍රායල් කාන්තාවන්ගේ කණ්ණාඩි වලින් සරසා තිබෙනවා. දෙවියන් වහන්සේ ළඟට පැමිණෙන පුද්ගලයෙකුට මේ බයිබලය
අධ්‍යයනය කරද්දී කියවද්දී මේ කන්නඩි වලින් තමුන්ගේ ස්වරූපේ පෙන්වනා වගේම සුදු බයිබලයෙන් තමුන්ගේ ජීවිතයේ තිබෙන යම් යම් දුර්වල කොටස් පාප කොටස් පෙනෙන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේගේ අග්‍රමුඛයට යද්දී මේ සියලු පාප වලින් ඔහු සෝදාගත යුතුයි, ඉවත් කරගත යුතුයි. මෙසේ දෙවියන් වහන්සේගේ පාමුලට යනවා තමුන්වම පිරිසිදු කරගෙන, තමුන්ම පාපෝච්චාරණය කරගෙන. ඉන් අනතුරුව ශුද්ධ ස්ථානයට පැමිණෙන්න පුළුවන් පූජකයන්ට. පළමුව දකින්න පුළුවන් එක පැත්තක රොටි තබන ලද මේසයක්. දිනපතා උදේ සවස මේ රොටි ඉවත් කරනු ලබනවා, අලුත් රොටි තබනු ලබනවා. රොටි 12ක් තිබෙනවා. ඔබ දන්නවා ඊශ්‍රායල් ජනතාවගේ ගෝත්‍ර 12යි. ඒ ගෝත්‍ර 12 නියෝජනය කරන්නට රොටි 12ක් තිබෙනවා. ඔබට මතක ඇති දාවිද් සවුල් රජතුමාට බයි පැනලා යන අතර යම් දේව මන්දිරයකට ගියාම එයා කුසගිනි කිව්වාම එයාට එදා ආහාර හැටියට ලැබුණේ මේ මණ්ඩපේ මේ රොටි මේසේ මත තිබී ඉවත් කරන ලද රොටි තමයි කන්න දුන්නේ. ඊට පස්සේ අපිට පේනවා තවත් පැත්තකින් රත්තරන් පහන් රුකක්. මේ පහන් රුකේ පහන් රුක් 7ක් තිබෙනවා. ප්‍රධාන කඳ උඩ එක පහනක් තිබෙනවා. දෙපැත්තට පහන් රුක් 3 බැගින් පහන් රුක් 6ක් තිබෙනවා. සම්පූර්ණ පහන් රුක් 7යි. මේ 7න් බයිබලයේ නිතරම පෙන්වන්නේ සම්පූර්ණත්වය. ඔබ දන්නවා සංගීතය ඉගෙන ගන්න අය ස්වර 7ක් තිබෙනවා. ප්‍රධාන ස්වර 7 එකතු වීමෙන් තමයි සංගීතයේ සප්ත ස්වරය ඇති වෙලා තියෙන්නේ. ඉර එළිය ගත්තාම ඔබ දන්නවා ඒ ආලෝකයේ පාට 7ක් තිබෙනවා. මේ පාට 7 සම්පූර්ණ වුණාම තමයි ඉර ආලෝකය ලැබෙන්න පටන් ගන්නෙ. ඒ වගේම මේ මල් රත්තරන් වලින් හදා තිබෙනවා. මල් මොට්ටු ඒ වගේම මල් වලින් මේක නිර්මාණය වෙලා තිබෙනවා. මේ අතුත් නිර්මාණය තිබෙලා තිබෙනවා. මේ හැම අතු දෙකක් යටම මල් මොට්ටුවක් ඒ වගේම මලක් තිබෙනවා. මේ මණ්ඩපය ඇතුළේ තිබෙන මේ සුද්ධස්ථානය අධි සුද්ධස්ථානය ආලෝකමත් කරනු ලබනවා. වෙන කිසිම ලහම්පුවක් මේ ස්ථානයේ තිබුණේ නැහැ, එළියක් තිබුණේ නැහැ. මේ එළිය තමයි තිබුණේ. මේ ආලෝකය ගැන කතා කළොත් ජේසුතුමා කිව්වා මම තමයි ලෝකයේ ආලෝකය. මේ කඳවුර ආලෝකමත් කරන්න එකම පහන් රුකක් තිබෙනවා වගේම එය සම්පූර්ණත්වය පූර්ණ කරලා තියෙනවා වගේම ලෝකයට ආලෝකය ලබා දෙන්නේ එකම තැනන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. වෙන කිසිම කෙනෙක් නැහැ මේ අන්ධකාර ලෝකයට, අන්ධකාර ඔබේ ජීවිතයට ආලෝකය දෙන්න පුළුවන් කෙනෙක්. ඔබ විශ්වාස කරනවා නම් ඇදහිල්ලෙන් මේ ජේසුතුමා තමයි ඔබේ ජීවිතය ආලෝකමත් කරන්නේ. ඊළඟට ඔබට දකින්නට ලැබෙන්නේ සුද්ධ ස්ථානයේ ඇතුලේ තිබෙන තුන්වෙනි භාණ්ඩය. කාන්තාර මණ්ඩපය ඇතුලේ තිබෙන පස්වෙනි භාණ්ඩය. මේ ස්ථානයේ තමයි සුවඳ දුම් පූජා කරන්නේ. මේ සුවඳ දුම දෙවියන් වහන්සේ ආග්‍රහණය කර ඊටා මිහිරි බව ප්‍රකාශ කරනවා. මේ සත්ත්ව බිලි පූජාවලින් පිට වෙන දුම වගේම මේ සුවඳ දුමත් දෙවියන් වහන්සේට ප්‍රසන්නව තිබෙනවා. මතක තබා ගන්නට
මේ බිලි පූජාවල සුවඳවත් මේ ස්ථානයෙන් පිට වෙන මේ සුගන්ධ ද්‍රව්‍යවත් නොවේ දෙවියන් වහන්සේ සුවදාග්‍රහණය කියන්නේ සුවදයි කියන්නේ මිනිස්යෙක් තමුන්ගේ පාපය ගැන පසුතැවිලි වෙලා ඒ පාපයෙන් හැරීම. ඔබ දන්නවා අකීකරු පුත්‍රයාගේ උපමාව. මේ අකීකරු පුත්‍රයා පියාගෙන් ඉල්ලාගත් මුදල අවසන් කොට එයා ඉතා කාලකන්ණි ජීවිතයක් ගත කරන වෙලාවේදී තමුන් ආ මාර්ගය ගැන පසුතැවිලි වෙලා තමුන්ගේ පියා ළඟට එනවා. පියාණනි මට සමා වෙන්න මාව සේවකයෙක් හැටියට බාරගන්න. නමුත් ඔබ දන්නවා මේ පියා තමුන්ගේ නැති වුණ අකීකරු පුත්‍රයා ගැන ඉතාම පැහැදීමට පත්ව ඉතාම සතුටටපත්ව ගෙදර හිටපු තර එළදෙන මරමින් ඉතාම මිහිරි සංග්‍රහයක් සූදානම් කරා, මංගල්‍යයක් සූදානම් කරා කෑම වේලක් මේ නිවස තුල සිටින සියලුම දෙනාට. ඇයි? ඒ අකීකරු පුත්‍රයා තමුන් වෙතට ඒම ගැන බොහොම සන්තෝෂ වුණා. ස්වර්ගයේ දෙවියන් වහන්සේ එක මිනිසෙක් තමුන්ගේ පාපයෙන් හැරිලා පාපයෙන් මිදිලා දෙවියන් වහන්සේගේ මුහුණට දකින්න එනවා නම් මුළු ස්වර්ගයක් සතුටු වෙනවා. හරි. දැන් මේ මිහිරි සුවඳ මේ සුවඳ ද්‍රව්‍ය පිළිසෙන සුවඳ අපිට අද පෙන්වා දෙනවා මිනිස්යන් දෙවියන් වහන්සේගේ පා මුල සිට කරන নমස්කාරය, ස්තුති ප්‍රශංසා පූජාව. දෙවියන් වහන්සේට নমස්කාර කරන්නට මුලින් හිටියේ ලුසිෆර් දේවදූතයා ඔහුගේ කණ්ඩායම. ඒ අය තමුන්ගේ කාර්ය නොකර ඒ අය নমස්කාරය ගන්න ගිය නිසා ඒ අය පහ කරනු ලැබ මනුෂ්‍යාව ඒ වෙනුවට ආත්මයක් සහිත කෙනෙක් හැටියට මවනවා. දැන් ඒ මනුෂ්‍යා තමුන්ගේ පරම යුතුයකම හැටියට සැලකනවා දෙවියන් වහන්සේට සුවඳ දුම් උප්පු කිරීම, නැත්නම් ප්‍රශංසා කිරීම, ස්තුති කිරීම. හරි. දැන් මේ ස්ථානෙට දවසකට දෙපාරක් පූජකයින්ට එන්න පුළුවන්. මොකටද? රොටි මේසේ රොටි අලුත් කරන්නට, මේ ලාම්පෝ නිතරම තෙල් වලින් පුරවන්නට, ලාම්පු වල තිර යම් කිසි විදියකින් දැලි බැඳිලා තියෙනවා නම් ඒගොල්ලෝ කතුරු ගෙනල්ලා තැටි ගෙනල්ලා මේ තිර කප්පාදු කරලා තිර අලුත් කරන්නට. එවිට තිර අලුත් නොකරොත් මේ ස්ථානයේ යම් කිසි ආලෝකයේ අඩුවීමක් වෙනවා. දුම පැතිරෙන්න පටන් ගන්නවා, දුර්ගන්ධයක් පැතිරෙන්න පටන් ගන්නවා. මේ නිසා මේ ස්ථානය නිතරම මේ ආලෝකය අලුත් කරනවා. උදේ හවස සුවඳ දුම් ඔප්පු කරනවා දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්නට. මෙහාට මේ අතිශුද්ධ ස්ථානයට එන්න පුළුවන් අවුරුද්දකට එක වතාවක් මේ කණ්ඩායමේ ලෙවිවරුන් අතරින් තෝරා ගන්න උත්තම පූජකයාට පමණයි. දැන් ඔහු තමාම පිරිසිදු කරගනිමින්, තමාම සත්ව පූජා කරමින්, ඒ ලේ රැගෙන වතුර භාජනයෙන් පිරිසිදුව මේ හරහා එමින් මේ දොරකඩට පැමිණ මේ තිරය ඈත් කොට තිරය ඇතුලේ තිබෙන අතිශුද්ධ ස්ථානට පැමිණෙනවා. අතිශුද්ධ ස්ථානයේ තිබෙනවා ගිවිසුම් කරඬුව. මෙය ඉහළින් බලන විට හතරස් පෙට්ටියක් වගේ ඔබට පෙනේවි. ඒ වගේම මේ පෙට්ටිය යම්කිසි පියනකින් වසා තබා තිබෙනවා පෙනේවි. මේ පියන මත කෙරුබ්වරු දෙදෙනෙක් දෙපැත්තේ සිට මුහුණට මුහුණ බලාගෙන තම පියාපත් විහිදුවාගෙන සිටිනවා පෙනේවි. ඔබට මේ කිසි තැනක දකින්නට ලැබුණේ නැහැ පුටුවක් හෝ ඇඳක්, ආසනයක්. ඇයි? මෙහි සේවය කරන කිසිවෙකුට නිවාඩුවක් නැහැ. නිවාඩු ලබා ගන්න බෑ. එන්න පුළුවන්, සේවය කරන්න පුළුවන්, එළියට යන්න පුළුවන්. දේව සේවයට පැමිණෙන යත හරියට මේ වගේ. දෙවියන් වහන්සේගේ සේවයට පැමිණෙන පුද්ගලයෙක් ආසන බලාගෙන වාඩි වෙලා ඉන්න බලාගෙන
ඇඳම් බලාගෙන නිදියන්න බලාගෙන දෙවියන් වහන්සේගේ පාමුලට එන්න අවශ්‍ය නැහැ. ඔහුට තිබෙන්නේ දෙවියන් වහන්සේට නොකඩවා සේවය කිරීමයි. නමුත් මේ ගිවිසුම් මණ්ඩපය තුල එකම ආසනයක් තිබෙනවා. ඒ තමයි කරුණාසනය. මම ඔබට කියපු මේ පෙට්ටිය, මේ ගිවිසුම් පෙට්ටිය ඉහළින් තිබෙන පියන. මේ පියන කරුණාසනය යනුවෙන් හැඳින්වන්නේ ආසනය කවුරුරි වැඩ ඉඳින තැන. මේ ගිවිසුම් කරඬුව මත කරුණාසනය මත කෙරුබ්බොරු අතර වැඩ වාසය කරන්නේ සුද්ධ වූ දෙවියන් වහන්සේ. එතුමා දවාලේ ඝන වලාකුළකින් වැඩ සිටිනවා. රාත්‍රියේදී ගිනි ටැඹකින් වැඩ වාසය කරනවා. මනුෂ්‍යයා පැමිණ කරන යාඥාවල් සියලු දේවල් දෙවියන් වහන්සේ අසා ඔවුන්ට උත්තර ලබා දෙනවා. නීති නියෝග ලබා දෙනවා. උත්තම පූජකයා හරහා දැනට මෝසෙස් හරහා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා අතර වැඩ සිටින පිණිස, මනුෂ්‍යයා සමග ජීවත් වෙන පිණිස තමයි මේ කාන්තාර මණ්ඩපය සාදා තිබෙන්නේ. එහි තිබෙනවා කොන් හතරේ අං හතරක්. මේ අං වලින් අදහස් කරනවා මේ දෙවියන් වහන්සේගේ කරුණාව, මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බිලි පූජාව ලෝකයේ වෙසෙන සකල ජනතාවටම හිමි කරගත හැකි බව. හරි. දැන් ඔබ ගිවිසුම් මණ්ඩපය පිළිබඳව යම්කිසි හැදෑරීමක් කළා. මෙය ඔබට දිගටම අවශ්‍ය නම් තවදුරටත් තේරුම් ගන්නට නික්මයාම 25:30 ඉඳලා 25 වෙනි පරිච්ඡේදයෙන් 30 වෙනි පරිච්ඡේදයේ දක්වා 35 වෙනි පරිච්ඡේදයේ සිට 40 වෙනි පරිච්ඡේදය දක්වා මේ කාන්තාර මණ්ඩපයට ගත්ත භාණ්ඩ, අවශ්‍ය මිමි, මේ භාණ්ඩ පිළිවෙලට තබන ආකාරය, මේවේ ක්‍රියාත්මක වන ආකාරය, මේ සියලු දේම දක්වා තිබෙනවා. නික්මයාම 25 සිට 30 දක්වා, 35 සිට 40 දක්වා ඔබේ අධ්‍යයනය කටයුතු වලදී තව තවත් වැඩිපුර අදහස් ඔබට ලබා ගන්න පුළුවන්. අපි නැවත හමු වෙමු ඊළඟ පාඩමෙන්. එතෙක් ඔබට දේව ආශිර්වාදය ලැබේවා.